ශ්‍රී ලංකාවේ දීර්ඝ සිවිල් යුද්ධයේ අවසන් මාස කිහිපය තුළ කුඩා වෙරළබඩ නගරයක් වූ මුලතිව් දිගු හා වේදනාකාරී අරගලයක අවසන් බලකොටුව ලෙස පැවතුණි. අලුයම උදාවෙත්ම ශ්‍රී ලංකා හමුදා බටයෝ යුද්ධයේ තීරණාත්මක සටනකට සූදානම් වූහ. සෙබළ කණ්ඩායම් ගණවනාන්තරයේ මැදින් පරිස්සමින් ගමන් කළේ ඔවුන්ගේ හදවත් බරවුවද සාමය ගෙනීමට තීරණය කරගෙනය. යුද්ධයේ අවසානය දරුණුතම මොහොත සනිටුහන් කරමින් ගිගුරුම් දෙන පිපිරීම් සමග සටන ඇවිලනි. දූවිලි යටපත් වෙත්ම මුලතිව් පුරා නිහඬියාවක් පතිරින. එය සාමයෙන් උපන් නිහඬියාවක් නොව විඩාවෙන් සහ සිහිපත් කිරීම් වලින් උපන් නිහඬියාවකි. මුලතිව්හි අලුවලින් නැගී සිටියේ තම වේදනාව නැවත කිසිදා අත්විඳීමට නොව සුවවීමට නැවත ගොඩනැගීමට සහ මතක තබා ගැනීමට අධිෂ්ඨාන කරගත් ජාතියකි.